මාමේ බය වෙන්න එපා. මම මේක ලස්සනට අස් කරලා දෙන්නම්. මී කුණෙන් ලක්ෂපතියෙක් වූ තරුණයා චුල්ල සිට්ටි ජාතකය. දුර ඈත අතීතයේ බරණැස් නුවර නැකත් ශාස්ත්‍රය සහ වෙළඳාම ගැන මනා දැනුමක් තිබුණු චුල්ල සිටානෝ කියලා මහා සිටුවරයෙක් හිටියා. එතුමා අපේ බෝධිසත්වයන් වහන්සේ. දවසක් මේ සිටුතුමා පාරේ යද්දී පාරේ අයිනේ වැටිලා තියෙන මී කුණක් දැකලා නැකත් බලලා අපූරු අනාවැකියක් කිව්වා. නුවණ තියෙන උත්සාහවන්ත තරුණයෙකුට මේ මීකුණ විකුණලා වුණත් ලොකු සිටුවරයෙක් වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඊ පාරේ යමින් හිටපු අතිශය දුප්පත් ඒත් නුවණක්කාර තරුණයෙක්ට මේ කතාව ඇහුණා. මේ මහා සිටුතුමා නිකං කතා කියන කෙනෙක් නෙවෙයි කියලා හිතපු මේ තරුණයා අර මීකුණ අහුලගෙන ගිහින් කඩයක හිටපු බලලෙක්ට කන්න දීලා කහවණුවක් උපයාගත්තා. ඒ කාසියෙන් හකුරු සහ පැන් මිලදීගත් ඔහු මල්කඩන උද්‍යානයකට ගිහින් මහන්සි වෙලා එන මල්කඩන අයට ඒ හකුරුයි වතුරයි බොන්න දුන්නා. සතුටු වුණු මල්කඩන අය ඔහුට මල් මිටිය ගානේ දුන්නා. ඔහු ඒ මල් ටික විකුණලා තවත් කාසි හොයාගත්තා. ටික දවසක් මේ විදිහට කරගෙන යද්දී දවසක් රජතුමාගේ උද්‍යානයේට මහා කුණාටුවක් ඇවිත් ගස්වල අතු කඩාගෙන වැටිලා මුළු උද්‍යානයම විනාශ වෙලා තිබුණා. උද්‍යාන පල්ලා හිටියේ මේව අස් කරගන්න විදිහක් නැතුව. තරුණයා එතනට ගිහින් කිව්වා. මාමේ බය වෙන්න එපා. මම මේක ලස්සනට අස් කරලා දෙන්නම්. ඊට පස්සේ ඔහු එතන සෙල්ලම් කරමින් හිටපු ළමයින්ට හකුරු දීලා ඒ ළමයි ඔක්කොම එකතු කරගෙන මුළු උද්‍යානයම ඉක්මනටම සුද්ධ කරලා දර ටික එක ගොඩකට ගැහුවා. ඒ වෙලාවෙම රජුගේ කුඹල්කරු වලං පුලුස්සන්න දර හොයා එතනින් ගියා. ඔහු අර දර ගොඩ දැකලා තරුණයාට කාසි දීලා ඒ දර ටිකම මිලදී ගත්තා. ඔහු ඊළඟට කළේ නුවර දොරටුව ළඟට ගිහින් කැලේ ඉඳන් තනකොළ කපාගෙන එන මිනිස්සු 500 දෙනෙකුට බොන්න පැන් ලෑස්ති කරපු එකයි. මේ මිනිස්සු තරුණයාට ගොඩක් හිතවත් වුණා. ඔබට ඕනම උදව්වක් තියෙනවා නම් අපිට කියන්න කියලා ඔවුන් කිව්වා. දවසක් නුවරට අශ්ව වෙළඳෙක් අශ්වයන් 500ක් අරගෙන ආවා. මේක දැනගත්ත තරුණයා අර තනකොළ කපන මිනිස්සුන්ට කතා කළා. ඒ මිනිස්සුත් කැමති වුණා. යාළුවනේ අද මට ඔයාලගෙන් තනකොළ මිටිය ගානේ ඕනේ. මගේ තනකොළ ටික විකිනෙනකන් ඔයාලගේ ඒවා විකුණන්න එපා. අශ්ව වෙළඳා මුළු නුවර මෙහෙව්වත් වෙන කොහෙන්වත් අශ්වයන්ට කන්න තනකොළ හොයාගන්න බැරි වුණා. අන්තිමේදී අශ්ව වෙළඳාට සිද්ධ වුණා කාසි දහසක් දීලා මේ තරුණයාගෙන් තනකොළ ටික මිලදී ගන්න. දැන් ඔහු සෑහෙන්න පොහොසත්. ටික දවසකින් නැව් තොටට විශාල වෙළඳ නැවක් ආවා. මේ බුද්ධිමත් තරුණයා පිරිවරත් එක්ක රජෙක් වගේ නැව් තොටට ගියා. ඔහු තමන් ළඟ තිබුණු මුදල අත්තිකාරමක් විදිහට දීලා මුළු නැවේම බඩු ටික තමන්ගේ නමට ලියාගත්තා. නුවර හිටපු අනිත් වෙළෙන්දෝ බඩු ගන්නේද්දී මුළු නැවම මේ තරුණයා අරගෙන ඉවරයි. තරුණයා ඒ වෙළෙන්දන්ට නැවේ බඩු ටික විකුණලා ලක්ෂ ගණනක මහා ධනයක් උපයාගෙන මහා සිටුවරයෙක් බවට පත් වුණා. තමන්ට මේ මාර්ගයේ පෙන්නපු චුල්ල සිටානෝ සිටුතුමාගේ කෘතගුණ දක්වන්න ඔහු රන්කාසි ලක්ෂයක් අරගෙන සිටුතුමා හමුවෙන්න ගියා. තරුණයා ඔබට කොහෙන්ද මේ තරම් ධනයක්? ඔබතුමා මී කුණක් පෙන්වලා කියපු කතාව අහලයි මම මේ තත්වයට ආවේ. තරුණයා මුල ඉඳන්ම තමන්ගේ කතාව කිව්වා. මේ තරුණයාගේ තියෙන උත්සාහයට සහ බුද්ධියට පැහැදුණු සිටුතුමා තමන්ගේ එකම දියණියත්වත් ඔහුට විවාහ කර දීලා තමන්ගේ මුළු දේපලම ඔහුට පැවරුවා. උත්සාහය, බුද්ධිය සහ කෘතගුණ සැලකීම තියෙනවා නම් පාරේ තියෙන මී කුණකින් වුණත් ජීවිතය දිනන්න පුරුවන් බව ඔහු ලෝකයටම ඔප්පු කළා.